ලෝ ගයිස් ඉතින් සාදරයෙන් පිළිගන්නවා අදත් ඇකඩමි මගේ YouTube channel එකට. අද මම මේ වීඩියෝ ගෙනල්ලා තියෙන්නේ ගෙදරින් නම් සල්ලි හොයන්න කැමති අයට. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ ගෙදරින් නම් සල්ලි හොයන්න පුළුවන් e-money platform පහක් ගැන. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න කැමති මේ මම අද ගෙනල්ලා තියෙන platform පහෙන් ඔයාලා එක රැයකින් rich වෙන්නවත් මේකට ලොකුණු පළියට සල්ලි නිකන් හම්බෙන්නවත් නැහැ. මේක වගේ ස්කිල් එක පාවිච්චි කරලා සල්ලි හම්බ ගන්න ඕනේ ප්ලැට්ෆෝම් පහක්. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. අලුත් වෙන ලෝකයේ වෙනස් වෙන තාක්ෂණයන් පිළිබඳව දැනගන්න ඔයත් එක දෙන්න ඇකඩමි මගේ YouTube channel එකට. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් අපි පළවෙනි ප්ලැට්ෆෝම් එක තමයි Fiverr. Fiverr කියන්නේ ලෝකෙ තියෙන හොඳම ෆ්‍රීලාන්සර් මාකට්ප්ලේස් වලින් එකක්. සරලම කිව්වොත් මේකේ තියෙන්නේ ඔයාලගේ ස්කිල් එකෙන් කරන සර්විස් එක සෙල් කරලා සල්ලි හොයන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට ග්‍රැෆික් ඩිසයින්, වීඩියෝ එඩිටිංగ్, ෆොටෝ එඩිටිංగ్, තව ප්‍රෝග්‍රෑමින් වගේ දේවල් පුළුවන් නම් ඔයාලට පුළුවන් වගේ සර්විස් එක සෙල් කරලා සල්ලි හොයන්න. Fiverr එකේ වැඩ සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඔයා මුලින්ම account එකක් හදලා ඊට පස්සේ ඒකට gig එකක් දානවා. gig එකක් කියන්නේ ඔයා කරන සර්විස් එක ගැන පොඩි විස්තරයක්. ඒ gig එක දැකලා client කෙනෙක් ඔයාට order එකක් දෙනවා. ඔයාට තියෙන order එක complete කරලා client එකට යවන්න. ඊට පස්සේ order එක client receive කරගත්තට පස්සේ ඔයාට client එක approve කරාම ඔයාට ඔයාගේ payment එක හම්බ වෙනවා. මේ payment එක ඔයාට ඔයාගේ bank එකටම ලබා ගන්න ඕන පුළුවන්. ඉතින් මේකේ වාසි විදියට ගත්තොත් ඔයාලට මේක ගෙදරින් ඉඳන්ම ඩොලර් හම්බ කරන්න පුළුවන් සුපිරිම ප්ලැට්ෆෝම් එකක් වෙනවා. ඒකේ අවාසි ගත්තොත් ඔයාලට ඔයාගේ ෆස්ට් ඕඩර් එක ලබා ගන්න ගොඩක් අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම Fiverr එකෙන් ඔයාලට හම්බෙන සල්ලි වලින් පොඩි කමිෂන් එකක් තියා ගන්නවා. ඒත් මේක ශ්‍රී ලංකාවේ ඉඳන් සල්ලි හොයන්න පුළුවන් සුපිරිම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් අපි ඒ කතා කරේ Fiverr ගැන. දැන් අපි යමු ඊට වඩා ටිකක් වෙනස් වෙබ්සයිට් එකක් ගැන කතා කරන්න. ඉතින් අපේ දෙවෙනි ප්ලැට්ෆෝම් එක තමයි Upwork. Upwork කියන්නේ ලෝකෙ තියෙන හොඳම ෆ්‍රීලාන්සර් මාකට්ප්ලේස් එකක්. Fiverr එක ගත්තොත් මේකේ තියෙන වෙනස තමයි ඔයාට කවුරු හරි ජොබ් එකක් දෙනව වෙනුවට ඔයාට තියෙන එතන තියෙන ජොබ් එකක් අරන් කරන්න. ඒක කියන්නේ ක්ලයන්ට්ස්ලා තමයි මෙතෙන්ට ප්‍රොජෙක්ට් පබ්ලිෂ් කරන්නේ. ඔයාට තියෙන ප්‍රොජෙක්ට් එකකට ප්‍රොපෝසල් එකක් යවන්න. ඒ ප්‍රොපෝසල් එක හොඳයි නම් ඔයාට ප්‍රොජෙක්ට් එක හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාගේ කළා ක්ලයන්ට් එක යවුවට පස්සේ ඔයාට සල්ලි හම්බ වෙනවා. ඔයාට ඒ හම්බ වෙන සල්ලි ඔයාගේ බැංක් account එකට ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් එකක් දාගන්න උනත් පුළුවන්. හැබැයි මේ වැඩේ කරන්න ඔයාගේ ප්‍රොෆයිල් එක හොඳට තියෙන්න ඕනේ. ඔයාගේ ප්‍රොෆයිල් එක දාන එක්ස්පීරියන්ස් එක හොඳට තිබ්බොත් ඔයාට ඔයාගේ ජොබ් එක අනිවාර්යෙන් ෂුවර්. ඉතින් මේකේ වාසි ගත්තොත් ඔයාට Fiverr එකට වඩා ලොකු ගාණක් ඔයාගේ ෆස්ට් ප්‍රොජෙක්ට් එකේ ඉඳන් හොයන්න පුළුවන්. සාමාන්‍ය සාපේක්ෂ වැඩිවීමක් තියෙනවා. ඒ වගේ මේක අවාසි ගත්තොත් ඔයාට මේකේ ජොබ් එකක් ගන්න නම් ඔයාට පොඩි ගාණක් මේකේ ආයෝජනය කරලා ඉන්න වෙනවා. ඒක බිගිනර් කෙනෙක්ට ටිකක් ලොකු ප්ලැට්ෆෝම් එකක් වෙනවා. ඒත් මේක ශ්‍රී ලංකාවේ ඔන්ලයින් සල්ලි හම්බ කරන්න කැමති ඕන කෙනෙක්ට හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඉතින් අපි කතා කළේ උනේ Fiverr සහ Upwork. දැන් මම කතා කරන්නේ ඊට වඩා ගොඩක් වෙනස් ප්ලැට්ෆෝම් එකක් ගැන. ගොඩක් අය කරගෙන යන හැබැයි ගොඩක් අයට සල්ලි හොයාගන්න බැරි වුණු ප්ලැට්ෆෝම් එකක් ගැන තමයි දැන් මම කතා කරන්න යන්නේ. ඉතින් අපේ තුන්වෙනි ප්ලැට්ෆෝම් එක තමයි YouTube කියන්නේ. ඉතින් ඔයාට මේක අනිත් දෙකටම වඩා වෙනස්. ඔයාට තියෙන්නේ මේකෙන් ඔයා හදන වීඩියෝ එකක් YouTube එකට දාලා ඒකෙන් views ගන්න, subscribers ගන්න ඔයාලට සල්ලි හම්බ වෙන එක. මේකේ වාසි ගත්තොත් ඔයාලා එක වීඩියෝ එකක් වුණත් දාලා මේකේ growth වෙන කාලය යනවා ඔයාලට සල්ලි හම්බ කරගන්න පුළුවන්. ඒත් මේකේ අවාසිය තමයි මේකෙන් සල්ලි හොයන ලොකු කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දක් අවුරුදු එකමාරක් දෙකක් විතර දික් වෙන්න උනත් පුළුවන්. ඒත් හරියට කරගෙන යන කෙනෙක්ට මේක හොඳම e-money platform එකක් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේම YouTube channel එකක් හදාගෙන ඒකෙන් හොඳ income එකක් ගන්න. මමත් මේ වෙනකොට වීඩියෝ එකක් දාලා තියෙනවා YouTube channel එකක් හරියටම හදාගන්නේ කොහොමද කියලා. අනිවාර්යෙන් ඒකත් ගිහිල්ලා බලන්න. දැන් යන්න හදන්නේ කලින් කතා කරපු platform තුනටම වඩා වෙනස් platform දෙකක් ගැන කතා කරන්න. දැන් කතා කරන්නේ websites වලින් order කරන් දෙන්නේ digital products විකුණන්න. ඉතින් අපේ හතරවෙනි platform එක තමයි Gumroad. මේකේ තියෙන්නේ ඔයාලට
ඔයාගේම ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් සෙල් කරලා සල්ලි හොයන්න. ඒ කියන්නේ වාට AI prompt packs, video templates, photo templates වගේ දේවල් Gumroad එකට අප්ලෝඩ් කරලා ඒව සෙල් කරන්න තමයි ඔයාලට තියෙන්නේ. මේ වාසි ගත්තොත් ඔයාලට පුළුවන් එකම එක ඔයා හදන එකම එක ඒ ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් වැඩි ගාණක් නැවත විකුණලා සල්ලි හොයන්න. ඒත් මේකේ අවාසියක් තමයි මේකේ ඔයාලට ඔඩියන්ස් එකක් හදාගන්න වෙනවා. නැත්නම් ඔයාලට සල්ලි හම්බ කරගන්න වෙන්නේ නැහැ. එහෙනම් අපි අපේ පස්වෙනි ප්ලැට්ෆෝම් එකට. පස්වෙනි ප්ලැට්ෆෝම් එක තමයි Ko-fi කියන්නේ. Ko-fi එක ගොඩක් වැදගත් වෙන්නේ ඒ ඩිවෙලොපර්ස්ලට, ඊට පස්සේ ආර්ටිස්ට්ස්ලට වගේම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට වගේට ගොඩක් වැදගත් වෙනවා. මේකෙදිත් ඔයාලට කලින් එක වගේම ඩිජිටල් ප්‍රොඩක්ට්ස් විකුණන්නත් පුළුවන්. නැත්නම් මේකෙදි ඔයාගේ YouTube වීඩියෝ එකක් වුණත් දාලා ඔයාලට සෙල් කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන අවාසියක් තමයි මේකේ ඔඩියන්ස් එකක් හදාගත්තේ නැත්නම් ඔයාලට ඉන්කම් එකක් හම්බෙන්නේ නැහැ. මේකේ වාසිය විදියට ගත්තොත් ඔයාලට මෙම්බර්ෂිප් එකෙන් උනත් සල්ලි හම්බ කරගන්න පුළුවන්. මේ තමයි අද මම ඔයාලට ගෙනාපු e-money platform 5. ඉතින් ඔයාලට මේ platform 5 ගැන දෙන්න අදහස මොකද්ද? පාලි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මගේ කමෙන්ට් එක Fiverr, Upwork website platforms වලින් freelancers ලට ඊට පස්සේ content creator කෙනෙක් නම් අනිවාර්යෙන් YouTube digital products විකුණන්න කැමති කෙනෙක් නම් ඔයාලට හරියන්නේ Gumroad සහ Ko-fi කියන site එක. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් කියන්න කැමති මේ platform පහෙන් ඔයාලට එක රැකින් reach වෙන්නවත් account එකක් හදාගත්ත ගමන් සල්ලි හම්බ කරන්නවත් පුළුවන් platform පහක් නෙමෙයි. හැබැයි ඔයාලට ස්කිල් එක තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් මේ platform පහෙන් එකකින් හෝ කොහොම හරි ගේමක් ගහලා සල්ලි හොයන්න පුළුවන්. එහෙනම් අද මේ කතා කරපු platform පහෙන් ඔයාලට ඉක්මනටම ඕනේ මොකද්ද? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ platform පහ ගැන ඉස්සරහට මම එකින් එක පැහැදිලි සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන එනවා. එහෙනම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලනකොට ගොඩක් ස්තුතියි. එහෙනම් අදට මම ගිහින් එන්න. ජය වේවා.